කතාව හා නවකතාව කියන සාහිත්‍යාංගයන් විත්වයම ගත්තහම මේ සාහිත්‍යාංගයන්හි ප්‍රභවය, විකාශනය සහ මේ සාහිත්‍යාංගයන් සම්බන්ධ විවිධ විද්වතුන්, උගතුන් සම්බන්ධයෙන් විවිධ මතවල තියෙනවා. ඉතින් ඒ කෙසේ වෙතත් අද අපි ස්ථානය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කෙටි කතා සාහිත්‍යාංගය සම්බන්ධ තමයි මූලිකවම. ඒ වගේම තමයි අපි නවකතා සාහිත්‍යාංග සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ එසේ තිබියදී මම කැමැති ඔබතුමාගෙන් මුලින්ම ඉතාම සරල තැනකින් ප්‍රශ්න කරන්න. සාමාන්‍ය කෙටි කතාව සම්බන්ධයෙන් විවිධ විද්වතුන් විවිධ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට කෙටි කතාව කියන්නේ මොන වගේ සාහිත්‍යයක්ද? ඔබතුමාටම මේ කෙටි කතාව ගැන අපි කෙටි කතාවේ මධ්‍යයන් පිළිබඳව අවධානය යොමු කිරීමට පෙර අපිට ලෝක සාහිත්‍ය, විශ්ව සාහිත්‍ය කෙටි කතාව ප්‍රභවය වූ ආකාරය පිළිබඳව තරමක් විමසා බැලීම වැදගත් වෙනවා. දැන් අපි ගන්නවා සාහිත්‍ය කියන්නේ ඉතිහාසයේ සමාරම්භයේ සිට සාමාන්‍යයෙන් මිනිසුන් කතාන්තර ඇසීමට වැඩි කැමැත්තක් දක්වලා තියෙනවා. තමන්ගේ විවේකයේදී පමණක් නෙවෙයි, ඇතැම් විට යම් වැඩ කටයුතු වල යෙදී සිටින අතරතුර, ඒ කියන්නේ ගොවිතැන් කරන අතරතුර පවා ඒ දාහය නිවා ගැනීමේ එක උපක්‍රමයක් විදිහට කතාන්තර කීමට පෙළඹිලා තියෙනවා. ඒ නිසා මේ කෙටි කතාවේ ප්‍රභවය ගැන විමර්ශනවල යෙදුණු විද්වතුන් කෙටි කතාවේ ප්‍රභවය ක්‍රිස්තු පූර්ව 5-6-4 වගේ කාලෙදී විභජනවා කියලා කියනවා. ඒක උදාහරණ වශයෙන් ගත්තොත් දැන් ක්‍රිස්තු පූර්ව සිව්වන සියවසේදී පමණ රචනා කරන ලද කතා සංග්‍රහයක් තමයි Tales of Medicine. හෙවත් මේ ඉන්ද්‍රජාලිකයන්ගේ කතා. ඒ ඉන්ද්‍රජාලිකයන්ගේ කතා සංග්‍රහය එකමතර සිංහලට පරිවර්තනය වී තිබේද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒ කතා සංග්‍රහය ඉංග්‍රීසියෙන් දකින්න ලැබෙනවා. ඒ කතා සංග්‍රහයේ එන කතා විශ්ලේෂණය කළ ඇතැම් කෙටි කතාව ගැන උනන්දු අධ්‍යක්ෂ විද්වතුන් ප්‍රකාශ කළා මේ කෙටි කතාව ආරම්භ වෙන්නේ මේ ඉන්ද්‍රජාලිකයන්ගේ කතා සංග්‍රහය ඇසුරින් කියලා. ඒකට ඔවුන් යම් හේතු සාධක පවා දැක්වීමට පෙළඹුණා. ඇතැම් කතා විවරණය කරමින් සාමාන්‍යයෙන් අර කෙටි කතාවක මූලික ලක්ෂණයක් තමයි කතා පුවත. ඒ නිසා මේ කතා පුවත විදහා දක්වමින් මේ ඉන්ද්‍රජාලිකයන්ගේ කතාවල උන කතා පුවත විද්‍යමාන වන නිසා කෙටි කතාව ඉන්ද්‍රජාලිකයන්ගේ කතා ආශ්‍රයෙන් කියන්නේ ඉන්ද්‍රජාලික කතා ආශ්‍රයෙන් බිහිවන්නටද කියලා සැක කළා. හැබැයි ඊට පසු කාලයකදී තවදුරටත් මේ ගැන විමර්ශන වල යෙදුණු විද්වතුන් ඇතැම් විද්වතුන් කියන්න පෙළඹුණා කෙටි කතාව බයිබලයේ පැරණි ටෙස්ටමේන්තුවේ ඇතුළත් වෙන ඇතැම් බයිබල් කතා ආශ්‍රයෙන්, ඒ කියන්නේ රූත් සහ ජොනාවා බඳු කතා ආශ්‍රයෙන් කෙටි කතාව බිහිවන්නට ඇත කියලා. ඒ උන් ඒකට යම් සාධක පෙන්වනවා. ඒ කියන්නේ උන් ඇතැම් ටෙස්ටමේන්තු කතා ඉදිරිපත් කරමින් ඒවා විශ්ලේෂණය කරමින් ඒ ඇතුළත් වෙන කෙටි කතා ලක්ෂණ හඳුනා ගැනීමට උත්සාහයක යෙදුණා. ඒ විදිහට ඇතැම් විද්වතුන්ගේ අදහසක් වගේ කෙටි කතාව බිහිවුණේ බයිබලයේ පැරණි ටෙස්ටමේන්තුවේ ඇතුළත් කතාන්තර ආශ්‍රයෙන්. කියන්නේ කතාද විද්‍යමානයි. බයිබලයේ පැරණි ටෙස්ටමේන්තුව කියවන විට ඒ කතා පිළිබඳ අපට යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මම වරක් මේ අපි දෙදෙනෙක් මමත් මේ පියනමකුත් එකතු වෙලා අපි වරක් මේ පරිවර්තනය කළා බයිබලයේ පැරණි ටෙස්ටමේන්තුව වල කතා කීපයක්. නදියේ බීමත්කම කියන කතා සංග්‍රහයට අපි වැදගත් කරලා තියෙනවා. ඉතින් ඒ කතා විවරණය කරනකොට පේනවා ඇත්තටම කෙටි කතා ලස්සන කතා වලින් විද්‍යමාන වෙනවා. ඒ නිසා ඒ ප්‍රකාශ කරන අදහසේ අපිට වරදක් දකින්න බෑ. මොකද කෙටි කතාවේ මූලික ලක්ෂණ කවරේද කියන එක හඳුනා ගැනීමට ඒකත් අපිට වැදගත් වෙනවා. ඉවහල් වෙනවා. කියන්නේ ඒවා හොඳ බොහෝ දුරටම අර කතා පොතේ විකාශනය හඳුනාගත හැකි
නිර්මාණ ලෙස සලකන්න පුළුවන්. කෙටි කතාවක මෙන් බොහෝ දුරට මූලික සිද්ධියක් මතු කොට ඒ විකාශනය කිරීමට දැක්වූ අවධානය ඉතා මැනවින් මේ කතාවලින් ප්‍රකට වෙනවා. ඉන් පසු කාලයකදී දකින්න ලැබෙනවා මේ දැන් 1400 දී පමණ රචනා වූයේ සැක කරන කෙටි කතාවක් තියෙනවා. ඒ කෙටි කතාව සහෝදරයෝ දෙදෙනා, ඒ කියන්නේ අම්පු සහ බාටා හෙවත් සහෝදරයෝ දෙදෙනා කියන කතාව. ඒ කතාව ඇත්තටම සිංහලට පරිවර්තනය වී තිබෙනවා. රංජිත් ධර්මකීර්ති කියන ලේඛකයා විසින් කෙටි කතා විචාර මූල ධර්ම පිළිබඳ කරන ලද කෘතියකදී මේ කතාව ඇතුළත් කරලා තියෙනවා. ඒ කතාව විවරණය කරන විට බොහෝ දුරට මේ ගැහැණිය චපලය කියන ඒ තේමාව විකාශනය කරමින් තමයි කතාව ගොනු කරලා තියෙන්නේ. ඒ සමස්ත කතාවම ගැහැණියගේ චපලත්වය අවධාරණය කරන ආකාරයට නිරූපණය කිරීමේ කුසලතාවක් එහිදී මේ කතාව අවිනිශ්චිතයි. මේ ලේඛකයා කියන්නේ මේ අම්පු සහ බාටා කියන කතාව රචනා කරන ලේඛකයා ප්‍රකට කරලා තියෙනවා. ඒ ඇත්තටම ඒක බොහොම අපූර්ව විදිහට නිරූපණය කරලා තියෙනවා. ඒ කාලේ එක්තරා පිළිගැනීමක් කරලා තියෙනවා සූර්ය දෙවියන් පිළිගැනීම. ඒ සූර්ය දෙවියන් පිළිගැනීම ඒ වගේ විශ්වාස මත පිහිටා තමයි මේ කතාව රචනා කරලා තියෙන්නේ. මේ කතාවේ මූලික තේමාව විවරණය කරනවා හැරුණට ඒ බොහෝ දුරට දිග්ගසා අර සිද්ධිමාලා විවරණය ස්ථීරණ කර දැක්වීමට උනන්දු වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඒ අම්පුසා බාටා කතාව තරම අර කෙටි කතාවක ස්වරූපයෙන් තරම ඈත් වෙලා තියෙනවා. නමුත් ඒ කෙටි කතාවක විදිහට තමයි හඳුනා ගැනීමට විද්වතුන් පෙළඹිලා තියෙන්නේ. ඉතින් ඒ කතාව ගැන එතුමුගේ අදහසක් වෙලා ඔවුන් කියන්න පෙළඹුණා කෙටි කතාව බිහිවුනේ මේ අම්පුසා බාටා කියන කතාව ඇසුරින් කියලා. ඉන් පසු කාලයකදී ඉස්තවර්ෂ 1400 පමණ ජියෝවන්නි බොකේසියෝ කියන ඉතාලි ජාතික ලේඛකයා රචනා කළා ඩි කැමරන් කියලා කතා සංග්‍රහය. ඒක මම දැන් සිංහලට පරිවර්තන කරලා තියෙනවා. ඩි කැමරන් ඒක සිංහලෙන් ඒක තවත් නමක් කියනවා කතා 100 කියලා කියනවා. ඩි කැමරන් හෙවත් කතා 100. ඒ හේන කතා කියවන විට ඇත්තටම මේ කෙටි කතාවේ මූලය පිළිබඳ මන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ කතා බොහෝ දුරටම සංක්ෂිප්ත ලෙස මූලික තේමාව ඒ කියන්නේ මුඛ්‍ය අදහස අවධාරණය කරමින් කතා සිද්ධිමාලාව ගොඩනගා ඒ විකාශනය කරන නිමා කිරීමට උනන්දුවක් දක්වා තිබෙනවා. අර අනවශ්‍ය සිද්ධි විස්තර කතන හැකිතාක් දුරට ඒ දෙකමරන් කියන කතා සංග්‍රහයේ කතා වලින් බැහැර වී තිබෙනවා. ද කැමරන් කතා සංග්‍රහය දැන් ඒ කතා සංග්‍රහයේ එක කතා මම පොඩි සාරාංශයක් කිව්වොත් ඒ කතාවේ ඇත්තටම නිරූපණය වෙනවා මේ සහෝදරයෝ ඉදිරියසා එක සහෝදරියක් වටා තමයි මේ කතාව ගොනු කරන්නේ. ඒ සහෝදරයෝ තිදෙනා එකතු වී එක්තරා වෙළඳ ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒ වෙළඳ ව්‍යාපාරය පටන් ගන්න එක කරගෙන යන අතරතුරද බොහෝ දුරට ඒක දියුණු වෙනකොට ඒක ව්‍යාප්ත කරන්න පෙළඹෙනවා. ඔවුන්ගේ වෙළඳ පොළවල් වැඩ කරපු වැඩ කිරීම සඳහා සේවකයන් පවා බඳවා ගන්න. ඉතින් ඒ සේවකයන් අතර හිටිය තරුණයා මේ සහෝදරයන් තිදෙනාගේ එකම සහෝදරිය බොහෝ දුරට ලිංගික බවක් දැක්කොත් දෙන්න අතර යම් සෙනෙහසක් උරුදී දකින්න ලැබුණා. හැබැයි මේ සහෝදරියෝ තිදෙන බොහොම ඇහැ ගහගෙන හිටියේ ඔවුන්ගේ සහෝදරිය පිළිබඳව. එය මේ තරුණයා සමග කිසියම් ආකාරයක ප්‍රේම සම්බන්ධයක යෙදී සිටිනවද කියන එක දැනගන්න ඕන විමසීමක් කරන පස්සේ උන්ට හැඟෙනවා යම් බඳු සම්බන්ධයක් මේ දෙදෙනා අතර තියෙන බව. ඒක බොහෝ දුරටම ප්‍රේම සම්බන්ධයක් විය හැකියි කියලා
සැකකිරීමට ඔවුන් පෙළඹෙනවා. ඒක සැකකිරීමකුත් නෙවෙයි, ඇත්ත වෙලම ඒක ඇත්ත. ඔය අතරතුරේදී මේ අය කරන එක උපක්‍රමයක් තමයි අර වෙළඳසැලේ සේවය කළ ඔහුගේ නම ලොරෙන්සෝ. ඒ ලොරෙන්සෝ කියන තරුණයා වෙන ඈත ප්‍රදේශයක වෙළඳාමට යොමු කරනවා. ඈත ප්‍රදේශයක වෙළඳාමට යොමු කරා. ඊට පස්සේ මේ තරුණිය, එයාගේ නම එලිසබෙටා. ඒ එලිසබෙටා මේ වෙළඳසැලේ හුදකලා වෙනවා. ඇයට පොඩි ප්‍රහේලිකාවක් වෙනවා. මාස ගාණක් ගත වුණත් ඒ තරුණයා ගැන කිසිම දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ඇය පසුව සහෝදරයන්ගේ ප්‍රශ්න කරනවා, ඇයි ලොරෙන්සෝ නැත්තේ කියලා. ඒකට සහෝදරයන් එක තර්ජනය කරා, මොනවටද ලොරෙන්සෝ ගැන ඉවසිලිමත් වෙන්නේ? ලොරෙන්සෝ ගැන හොයන්න ඕනේ නේ. ලොරෙන්සෝ ඈත ප්‍රදේශයක වෙළඳාම් කරනවා. ඔහු මෙහාට එන්න ඕනේ නැහැ කියලා ඔවුන් පිළිතුරු දෙනවා. කොහොමද ඇයට පොඩි සැකයක් ඇති වෙනවා. ඉතින් කොහොම හරි බොහොම කනස්සල්ලෙන් තමයි ඒ කාලය ගත කළේ. මෙහෙම ඉන්න දින අතරතුරේ එක් දිනක රාත්‍රියේදී සීනෙන් ඇයට ලොරෙන්සෝ පෙනෙනවා. ලොරෙන්සෝ ඒ සීනෙන් කියා සිටිනවා, මා අන පිටින් තවදුරටත් ඔබට දකින්න ලැබෙන්නේ නැහැ. මා මරා මගේ හිස එක තැනක කඳ තවත් තැනක වලලාලයි කියේ. ඔහු තනපවන් කියන්න පෙළඹෙනවා සීනෙන්. කොහොම හරි එළුණාට පස්සේ එලිසබෙටාට සම්පූර්ණයෙන්ම මේ ඔහුට සිදු වූ දේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් තියෙනවා. පැහැදිලි හැඟීමක් තියෙනවා. ඔහු ඇය දැන් කනස්සල්ලටපත් වෙනවා. එක් දිනක මොකද කරන්නේ? තවත් සේවිකාවක් එක් සමග ඒ ප්‍රදේශය කරා යනවා. ගිහිල්ලා ලොරෙන්සෝගේ කඳ විශේෂයෙන් හිස වලලා තිබුණු තැනට ගිහිල්ලා ඒක සොයාගෙන එතෙන්ට ගිහිල්ලා ඒ වල හරවල ඒ ආවනකොට මේ හිස ඇතුළත තියෙන බව දකිනවා. ඒ හිසේ කෙස් කිහිපයක් රැගෙන එනවා. ඒ ඉන්න දැඩි කනස්සල්ලෙන් මහත් වේදනාවෙන් කඳුළු සලමින් තමයි එය සේවිකාව සමග පෙරලා ඒමට පෙළඹෙන්නේ. ඇය ඇත්තටම සහෝදරයන් දෙදෙනාට බැලීමට පාවඩි කැමැත්තක් දැක්ුවේ නැහැ. ඇය අර කිස්ට්‍රෝදත් සමග එකසොද ඇදෙන ඇවිල්ලා මල් පෝච්චික ඇතුළට තබලා මල්ගසත් මේ වැවීමට පෙළඹෙනවා. මේ මල්ගස හොඳට වැවෙනවා. ඒ මල්ගසේ අමුතු සුගන්ධයක් ප්‍රකට වෙනවා. ඉතින් ඇය මල් පිපුණට පටන් ගත්තට පස්සේ එතෙන්ට ගිහිල්ලා අර මල් සිප ගනිමින් ඉතින් හැම තැනක ඒ හැම අවස්ථාවකම එය කඳුළු සල්නවා. දැන් මේ සහෝදරයන් මේක විමසිල්ලෙන් බලාගෙන හිටියේ. ඇයි මේ මල් සිප ගන්න හඳා වැළපෙන්නේ කියලා. ඊපස්සේ උන්ට සැකහිතලා ඕන් අර මල් පෝච්චිය මල් රස උදුරා දාලා ඒ පස් ටික බැහැර කරලා බලනකොට අර කෙස්රොද දකින්න. ඒ කෙස්රොද ලොරෙන්සෝගේ කෙස්රොදට සමාන බව සහෝදරයන්ට වැටහෙනවා. මෙතෙන් කතාව අවසන් වෙනවා. මේ වගේ බොහෝ දුරට මේක අර යම් අද්භූතාත්මක සිදුවීම් එකල කතා කලාවේ දකින්න ලැබුණු ලක්ෂණය. නමුත් ඒක බොහෝ දුරට මනා කතා වින්‍යාසයකින් යුතුව සිද්ධ විකාශනය කිරීමේ කුසලතාවක් ඒ ජීවන්නේ බොෆේසියෝ කියන ලේඛකයා ප්‍රකට කරලා තියෙනවා. අනිත් කතාවල මේ ලක්ෂණය දකින්න ලැබෙනවා. ඒ නිසා බොහෝ විද්වතුන් පසු කාලයකදී කියන්න පෙළඹුණා කෙටි කතාවේ ආරම්භක ස්ථානය ප්‍රභවස්ථානය මේ දෙකවරන් කියන කතා සංග්‍රහයේ කියලා. ඒ විදිහට විවිධ අවස්ථාවලදී විවිධ විද්වතුන් මේ කෙටි කතාව ගැන දැඩිලෙස උනන්දු වී ඔවුන් කරන පර්යේෂණ ප්‍රතිපද විදිහට ඔවුන්ගේ අවධානය ලක්වුණු වැඩි අවධානය ලක්වුණු කෙටි කතා නැත්නම් කතා සංග්‍රහය පාදක කරගෙන කෙටි කතාවේ ප්‍රභවය නැත්නම් ආරම්භය පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට පෙළඹලා ඊට පසු කාලයකදී The Canterbury කතා කියලා. ඒ කියන්නේ ජොෆ්රි චෝසර් කියන ඉංග්‍රීසි ජාතික ලේඛකයා ඔයකට
මේ නවකතාකරුවෙකුට සහ ප්‍රකටයි. මේ ලේඛකයා රචනා කළා The Canterbury Tales කියලා කතා සංග්‍රහය. Canterbury Tales කියන්නේ එංගලන්තයේ ප්‍රකට දේවස්ථානයක් තියෙනවා කැන්ටබරි දේවස්ථානය කියලා. ඒ දේවස්ථානයේ රඳ පුදා ගැනීමට ලෝකයේ හතර වටින්ම කතෝලික බැතිමතුන් කැන්ටබරි කලා යනවා. ඒ ගිහිල්ලා බොහෝ විට සෙනගම් පිළිත් කියනකොට මොකද කරන්නේ කූඩාරම් ගහගෙන තමන්ගේ වාරයේ එනතෙක් මේ අය කතා බහ කරන්න පිළිගන්න විවිධ රටවලින් පැමිණ අය මුණ ගැහෙනවා. ඉතින් බොහෝ විට මේ ඒ අය කතා කරන ලද කතා ඒගොල්ලෝ ඒ රටවල මේ භාවිත කරන කතාන්තර එකිනෙකා කියනවා ඒව අහගෙන ඉන්නවා. ඒවා සටහන් කරගන්නවා. මේ විදිහට මේ කතා ලියලා තියෙන්නේ ඇත්තටම මේ වන්දනාකරුවන්ගේ කතාන්තර විදිහට. ඉතින් ඒ වගේ යම් කෙටි කතා ලස්සන මොකද එහෙම කතාවකම මූලික සිද්ධියක් තියෙන්නේ. මූලික සිද්ධිය වටා තමයි කතාව ගොනු වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා මේ කැන්ටබරි ටේල්ස් කතා විග්‍රහ කළ විද්වතුන් පැවසීමට පෙළඹුණා. කෙටි කතාවේ ආරම්භක ස්ථානය කැන්ටබරි ටේල්ස් නැත්නම් මේ කැන්ටබරි කතා කියලා. ඉතින් මේ විදිහට මේ කෙටි කතාවේ ප්‍රභව ස්ථානය පිළිබඳ විවිධ මත තියෙනවා. ඉතින් මේ ඒකනේ අපි මේ කරේ බොහොම කෙටියෙන් ඉතිහාස ඒකනේ ආරම්භක ස්වරූපේ. ඉතින් 19 සියවස වන විට දන්නා දැන් 16 වන සියවස වගේ වන විට නවකතාව බිහි වෙනවා. වික්ටර් හියුගෝ වගේ නවකතාකරුවන් අපින් තමයි නවකතාව ආරම්භ වෙන්නේ. එක් ලේඛකෙක් නෙවෙයි විශේෂයෙන්ම රොබින්සන් ක්‍රූසෝ ඔය වගේම Gulliver's Travels ඒවා මේ නවකතාවේ සමාරම්භක කෘතීන් විදිහට සලකනවා. ඉතින් ඒ කෘතීන් ඇත්තටම දිග කතාන්තරය විදිහට තමයි රචනා වෙලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් නවකතා තුළ දීර්ඝ වෙන්න පුළුවන්. දීර්ඝ විය යුතුත් වෙනවා. ඊට පස්සේ ඒ කාලේ වන විට කෙටි කතා ස්වරූපයේ කතා රචනා වෙමින් තිබුණා. කෙටි කතා කියන නම භාවිතයේ තිබුණේ නැහැ. ඒ කෙටි කතා ස්වරූපයේ කතා රචනා වෙමින් තිබුණා. විශේෂයෙන්ම ඇමරිකන් ලේඛකයෙක් අයිවින් කියලා. ඔහු ලියන කතා හඳුන්වා දුන්නේ කතා හෙවත් සටහන් කියලා. මොකද මේ විශේෂ නමක් තිබුණේ නැති නිසා අර වගේ නම් වලින් තමයි හඳුන්වන්නේ. කතා හෙවත් සටහන්. ඒකම නැතනියල් හෝතොන් කියලා ලේඛකයා. ඔහු ලියන කතාන්තර හඳුන්වා දුන්නේ සටහන් හෙවත් උපදේශ කතා කියලා. ඒ පසුකාලයේදී එඩ්ගර් ඇලන් පෝ හඳුන්වා දුන්නේ ඔහුගේ කතා හෙවත් ලිපි කියලා. සෙමයි ජොහන් කියලා ජර්මන් ජාතික ලේඛකෙක් ඔහු ලියන උඩා කතාන්තර හඳුන්වා දුන්නේ ලුඩ්විග් ටියෙක් චිත්‍ර කියලා. ලුඩ්විග් ටියෙක් චිත්‍ර කියලා. ඉතින් මේ විදිහට විවිධ නම් වලින් තමයි ඒ කතා හඳුන්වා දීමට පෙළඹුණේ. කියන්නේ ප්‍රමාණයෙන් දිග නොවන බොහොම සංක්ෂිප්ත කතා හඳුන්වා දීමට ඒ වගේ නම් භාවිත කරලා ඒ කතා අතර විශේෂයෙන් නැතනියල් හෝතොන් වඩා කුසලතා සම්පන්න ලේඛකයෙකු ලෙස සැලකනවා. ඒ නැතනියල් හෝතොන් රචනා කළ පසුකාලයකදී දෙවරක්කී කතා කියලා The Twice Told Tales කියලා කතා සංග්‍රහය. Twice Told Tales කියන්නේ දෙවරක්කී කතා. මේ කතා සංග්‍රහය පළ කිරීමට පෙර මේ කතා සංග්‍රහයේ කතා ගැන එඩ්ගර් ඇලන් පෝගේ අදහස් විමසන්න උට කියවන්න දීලා. එඩ්ගර් ඇලන් පෝ කතා කියවීමෙන් මහත් විස්මයට පත් කරලා තියෙනවා. ඒ විස්මයට පත් තමයි කෙටි කතාව මේක කෙටි කතාව කියන නමක් දීලා ඒ කියන්නේ මේවා ෂෝට් ස්ටෝරි කියන නම දීලා තියෙන්නේ මේ එඩ්ගර් ඇලන් පෝ. ඒ වගේම කෙටි කතාව මුලින්ම නිර්වචනය කරන්නේ එඩ්ගර් ඇලන් පෝ. එඩ්ගර් ඇලන් පෝ කෙටි කතාව නිර්වචනය කරනවා. ඒ කියන්නේ ඔහු නැතනියල් හෝතොන්ගේ කතා සංග්‍රහයට ප්‍රස්තාවනාවක් දෙනවා.
ඒ ප්‍රස්තාවනාවේදී තමයි මේ සියල්ල කරන්නේ. සාකච්ඡා කතාව තිබිය යුතු ලක්ෂණ සහ තිබිය නොතිබිය නොතිබියුතු ලස්සන පවා ඔහු පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ කෙටි කතාවයට කුමක්ද? කෙටි කතාවේ තිබෙන විශේෂත්වය කුමක්ද? කෙටි කතාව දීර්ඝ කතා නැත්නම් නව කතාව වෙනස් වෙන ආකාරය පවා ඔහු ඒ ප්‍රස්තාවනාවේ විවරණ මාර්ගයෙන් පැහැදිලි කිරීමට පෙළඹිලා තියෙනවා. එතකොට කෙටි කතාව නිර්වචනය කිරීමට ඇලම්පෝ පෙළඹෙනවා. ඔහු කෙටි කතාව හඳුන්වා දුන්නේ ඒ සෝස්ටවර් කියන ඒ කතා විශේෂය හඳුන්වා දෙන්න පෙළඹුණේ අපි සාමාන්‍යයෙන් කියන්නට නැතුව එය ද්‍රව්‍යමය හෝ ආධ්‍යාත්මික වූ ඒකීය සිද්ධියක් වටා ගෙතුණු එක හුස්මට කියවා අවසන් කළ හැකි ගද්‍ය ප්‍රබන්ධයකි. ඒ කියන්නේ ඒ ද්‍රව්‍යමය හෝ ඒ කියන්නේ භෞතිකමය ද්‍රව්‍යමය හෝ ආධ්‍යාත්මික වූ ඒකීය සිද්ධියක් වටා ගෙතුණු එක හුස්මට කියවා අවසන් කළ හැකි ගද්‍යමය කල්පිත ආඛ්‍යානය. එතකොට මෙතන මේ නිර්වචනය හරි අපූර්වයක් ගැඹුරකමක් තියෙනවා. මොකද මේ කියන ආකාරයට කෙටි කතාවට සුවිශේෂ ලස්සන කීපයක් මෙහි අවධාරණය වෙනවා. ඒ නිර්වචනයේ කෙටි වුණාට කමේ එක වැකිරයකට ගොනු කර තිබුණට ඒ ඉතාම වැදගත් වෙනවා. මොකද කෙටි කතාව හඳුනා ගන්න. ඒ ඔහු කියන විදිහට කියන්නේ කෙටි කතාවකට භෞතික අත්දැකීමක් හෝ ආධ්‍යාත්මික අත්දැකීමක් වස්තු වෙන්න පුළුවන්. ඒ ද්‍රව්‍යමය හෝ ආධ්‍යාත්මික ඒකීය සිද්ධියක් වටාගෙන. නමුත් දෙකීමක් වස්තු විශේෂ වෙන්න පුළුවන්. නමුත් එය මූලික එක් සිද්ධියක් වටා කේන්ද්‍ර කරගත් නිර්මාණයක් වෙනවා. මූලික එක් සිද්ධියක් කතාව ආරම්භයේ සිට අවසානයේ එක් සිද්ධියක්ම විකාශනය වෙමින් පවතිනවා. ඒ කතාවේ තේමාව වෙන්න පුළුවන්. එතකොට මූලික ඒ කියන්නේ ඒ ද්‍රව්‍යමය හෝ ආධ්‍යාත්මික වූ ඒකීය සිද්ධියක් වටා ගෙතුණු එක හුස්මට කියවා අවසන් කළ හැකි. අපි දැන් එක හුස්මන සමහර විට කෙටි වාක්‍යයක් කියලා අවසන් කරන්න පුළුවන්. දිග වාක්‍යයක් එහෙම දිග වාක්‍යයක්වත් අවසන් කරන්න බෑ. දැන් මේකෙන් අවධාරණය කළේ මේ කතා විශේෂය සංක්ෂිප්ත විය යුතුයි කියන්නේ. ඒක සංක්ෂිප්ත නිර්මාණ විශේෂය. ඒකට එක හුස්මට කියවා අවසන් කළ හැකි ගද්‍යමය ප්‍රබන්ධයක් හෝ ගද්‍යමය ආඛ්‍යානයක්. ඒක ගද්‍යයෙන් රචනාවේ තිබෙන නිර්මාණ විශේෂයක් කියලා කියන්නේ. ඉතින් මේ අපිට පේනවා කෙටි කතාවක මූලික ලක්ෂණ. ඒකීය සිද්ධියක් වටා කියන එක කියන්නේ මුළු කතාවම ඒ ගොඩනගන කතාවේ යටින් ඉස්මතු වෙන්නේ මූලික සිද්ධිය. මූලික එකෝ කිසියම් ආකාරයක ජීවන අත්දැකීමක උද්වේගකර අවස්ථාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් චරිතයක ප්‍රබල චරිතාංගය එහෙම නැත්නම් සිද්ධිවීමක උද්වේගකර අවස්ථාවක් එහෙම වෙන්න පුළුවන්. ඒ වගේ කිසියම් ඒකීය සිද්ධියක්. ඒ කියන්නේ වෙන විස්තර විවරණ ඒක ඇතුළත් වෙන්න බෑ. අර සිද්ධියම තමයි කතාවේ අවසානයේත් විදියන්න ඕන. ඒ කියන්නේ කෙටි කතාව කියවද විට රසිකයාට හැඟෙන්න ඕන කතාව ආරම්භයේ සිට අවසානයේත් අර මූලික සිදුවීමම අවධාරණය කරන බව. කතාව අවසානයේදී අපිට ඒක ප්‍රබලව හැඟෙන්න ඕන. ඒක නිසා මේ කෙටි කතාව කියලා සාහිත්‍යයේ සුසුම කලා මාධ්‍ය එක බැලුම්මතය අපිට කතාන්තරයක් කියන කලා මාධ්‍යයක් කියලා කියන්න බෑ. ඉතින් මේ කෙටි කතාව ඉතින් මේ විදිහට දැන් ওই විදිහට තමයි මේ එඩ්ගර් ඇලන් පෝ කෙටි කතාව නිර්වචනය කිරීමට පිටුපරේ එකම වූ තවත් දෙයක් කියනවා කෙටි කතාවක ඒ කතාවේ මූලික සිදුවීම නැත්නම් ඒ මූලික සිදුවීම් ක්‍රියාවලිය කතාව ආරම්භයේ සිට අවසානයේ අඛණ්ඩව විකාශනය වෙන්න ඕන. ඒ වගේම කතාවට අනවශ්‍ය හැඟෙන කිසිදු වචනයක් ඒ කතාවේ ඇතුළත් නොවිය යුතුයි.
සාමාන්‍යයෙන් අපි කතාවට කියනවා දැන් නම් කතාව පටන් ගන්න කතාව ආරම්භයේ තුවක්කුවක් තිබ්බොත් කතාව අවසානයේදී තුවක්කුව පත් වෙලා තියෙනවා. පත් වෙලා තියෙනවා. ඒක තමයි. ඒක නිසා මේ කෙටි කතාව ටිකක් තරමක් මේ සුවිශේෂව කලාමද ඒකට විස්තර විවරණ ලියන එකේ තේරුමක් නැහැ. ඒක හැබැයි ඒක අපි හිතමු යම් පස්සේ නිරූපණයක් කරනවා නම් ඒ නිකිරීමට බැලුමට ඒ අදහස් කලේ කෙටි කතාව එක පැත්තකින් කෙටි කතාවට පාදක වෙන්න ඕන මූලික සිදුවීමක්. ඒ වගේම කෙටි කතාව සංක්ෂිප්ත නිර්මාණයක් වෙන්න ඕන. ඒකීය සිද්ධිය ඉස්මතු වලසේ ගොඩනැගී වෙන්න ඕන. ඒකබද්ධතාවක් තිබිය යුතු වෙනවා. මේ විදිහට මේ කෙටි කතාව අතිශය සූක්ෂම කලා මාධ්‍යයක්. කාලය හා වපසරිය අතින් කෙටි කතාව නව කතාවට වඩා සීමිතයි. ඒ කියන්නේ නව කතා කරුවාට සීමාවක් නැහැ. ඔට ඕනෑ තරම් කතාව දීර්ඝ කරමින් සිද්ධ මාලාව විකාශනය කිරීමේ දඩ තියෙනවා. අවසරය තියෙනවා. කතා සංදර්භය පුහුණු කර ගැනීමට කිසිදු ගැටලුවක් පතු වෙන්නේ නැහැ. නමුත් නවකතා කෙටි කතා කරුවාගේ ඒ සීමාව පටු. ඒ නිසා පටු සීමාව ඇතුළත හැකිතා දුරට ගැඹුරින් තම අවධාරණය කරන ඒ සිදුවීම මත කරලා දැක්වීමට පෙළඹෙන්න ඕන. ඒ හැබැයි මේ සාම්ප්‍රදායික නිර්වචනය ඒවා අද වන විට යම් ඇතම් කටහිර විචාරකයන් විසින් එන්නම් අල්කාරි අභියෝගයට ලක් කරලා තියෙනවා. ලංකාවට දැන් විශේෂයෙන් අපි ගත්තොත් සයිමන් නවගත් එකම නිර්මාණ අභියෝගයට ලක් කරලා තියෙනවා ලෝක සාහිත්‍යයේ පිටින් පිටමතුණු ලේඛකයන්ගේ නිර්මාණ වලින්. නමුත් අපි දැනට අපි අඳුරගන්නේ මේ විශ්ව සාහිත්‍යයේ සම්භාවිත මේ කෙටි කතා පිළිබඳ අදහස්. මොකද මේවා තවමත් ප්‍රතික්ෂේප වෙලා නැහැ. ඔව් ඒකයි කියන්නේ වැදගත්කම. ප්‍රතිකසන විචාර බෝධර්ම වලට පරිවර්තනය වෙලා තියෙනවා. ඒක නිසා මේ වැහැර කරන්න බෑ. චෙකොප් දුටු ආකාරය චෙකොප් ජීවිතය අංශු මාත්‍ර නිරූපණය කර කලා මාධ්‍යකදී කෙටි කතාව දැක්කේ. ඉතින් තවත් සමහර විචාරකයන් කෙටි කතාව සාමාන්‍යයෙන් අපි ලංකාවට පොඩ්ඩක් ලංකාවේ මම දකින ලස්සන වචනයක් තියෙනවා. විශේෂයෙන් වචනයක් මොමිස්පත් කරනවා මේ දැසෙන ගුණසිංහ. ඒක ඇත්ත. ජීවිත සමීප රූපයක්. ඔව් දැසෙන ගුණසිංහ බෝධිරට මේ සමකාලීන සමාජ අධ්‍යක්ෂින් මන සූක්ෂමතාවකින් යුතුව නිරූපණය කිරීමට පෙළඹුණු ලේඛකයෙක් කෙටි කතා කරුවෙක්. දැන් ඔහු තමයි ඇත්තටම මේ ජීවිතයේ සමීප රූපයක් ලෙස කෙටි කතාව හඳුන්වා දීමට පෙළඹුණේ. ඒකට ඒ ජීවිතයේ සමීප රූපයක් අපි දන්නේ මේ සමීප රූපය කියන වචනේ භාවිත වෙන්නේ කැමරා වශයෙන්. දැන් කැමරාවක සමීප රූප දුරස්ත රූප ඒකනේ චලනයේ වන රූප ඡේදනීය ඡේදන රූප මේ ආදී වශයෙන් රූප කීපයක් තියෙනවා. ඒ නිසා මේ සමීප රූපයකදී වෙන්නේ මොකද? තාම සුන්දරයක් ලොකු කරලා දක්වන්න පුළුවන්. පිටම කෙනෙකුගේ මුහුණේ තිබෙන කුඩි උපන්රතේ පවා සමීප රූපයකදී මුහුණේ අනිත් අවයව බොහොම සුබතත්වයට පත් කරලා ඉස්මතු කරලා දක්වන්න පුළුවන්. ඒක සමීප රූපයකදී සිදුවන දෙයක් කැමරාවේ. ඒ වගේම කෙටි කතා කරුවා කරන්නේ මේ ජීවිත සාගරයෙන් ඇත්තටම බින්දු මාත්‍රයක් තෝරාගෙන එය ඉස්මතු කොට තරම් මූලික අදහසක් ගොඩනගෙනසේ කතාව නිර්මාණය කිරීමට පෙළඹී. කතාවක් කිව්වත් ඇත්තටම කරාඩියක සිද්ධි විකාශනයක් පමණයි. ඒ කියන්නේ ජීවන අවස්ථාවක් පමණයි කෙටි කතා කරුවා නිරූපණය කරන්නේ. ඒ මාටින් වික්‍රමසිංහ වුණා කෙටි කතා විය හැකි නිර්මාණ විශේෂ අයත් දක්වලා තියෙනවා නේද? මාටින් වික්‍රමසිංහ එකම සිදුවීමක් පාදක කොටගත් කතාව කෙටි කතාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් චරිතාංගයක් නිරූපණය කරන ගද්‍යමය ආඛ්‍යානයේ කෙටි කතාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිදුවීම් කීපයක් ඇසුරෙන් නිර්මිත කතාවක් කෙටි කතාවක් වෙන්න පුළුවන්. ඒ වගේම කෙනෙකුගේ මානසික කෙනෙකුගේ සිතේ ඇතිවන හැඟීම විවරණය කරන නිර්මාණයක් කෙටි කතාවක් වෙන්න පුළුවන්. ඒ වගේම කියනවා කෙනෙකුගේ මනසේ ඇතිවන හැඟීම් නිරූපණය කරන විවරණයක්
කෙටි කතාවක් විය හැකියි කියලා. අවසාන වශයෙන් තමයි උපහාසය හා මායා කතාවක් කෙටි කතාවක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ සිදුවීම් කීපයක් ඇසුරෙන් තමයි නව කතාවක් රචනා වෙන්නේ. එහෙමනම් ඒ වගේම උපහාසය හා මායා කතාව කියන එක කෙටි කතාවටම සුවිශේෂ නැහැ. උපහාසාත්මක කතාව කියලා වෙනකම්. ඔව් නව කතා කියනවා නව කතා කලාවටත් ඒක අදාළයි. ඒක නිසා මේ වික්‍රමසිංහගේ නිර්වචනය තරම්ම අවධානයට ගැඩීමේ අපහසුවක් තියෙනවා. කොහොමද යටන් කරනවතෙන් අපිට පිළිගන්න පුළුවන් යටන් කරන විශේෂාර සිදුවීම් ප්‍රබල සිදුවීමක් ප්‍රකාශ කරලා කලා මුල් කරගෙන රජයට මාධ්‍ය කෙටි කතාව. ඒ වගේම සිදුවීම් කීපයක් ඇතුළේ කියන එක නව කතාවක් වෙන්න පුළුවන්. කෙටි කතාවක් වෙනකොට හැබැයි සිදුවීම් කීපයක් ඇතුළේ මැනවින් කතාවක් ගොඩනැගී හැකි වෙන්නේ නව කතාවකදී. කෙටි කතාවකදී මොකද ඒක සිදුවීමක්. ඒ සිදුවීම එක් සිදුවීමක් නැත්නම් ඒ සිදුවීම හදන ප්‍රබල ජීවන අවස්ථාවක් තමයි කෙටි කතා කරුවා නිරූපණය කරන්නේ.